සුබ දවසක් ඔයාලා හැමෝටම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම අද ඔයාලට අරගෙන ආවේ බිම්මල් ඩෙවල් එකක් හදාගන්න විදිහ. මම මෙතන බිම්මල් අරගෙන තියෙනවා ග්‍රෑම් 200ක්. ටිකක් ලොකු බිම්මල් වර්ගයක් තමයි මට අද හම්බ වුණේ. මේ තියෙන්නේ හදාගන්න බිම්මල් එක. මේක මුලින්ම හොඳට සෝද ගන්න ඕනේ. ලුණු වතුරෙන් සෝද ගන්න ඕන. ඒ වගේම හොඳට සෝදගෙන මේකේ වතුර හොඳට මිරිකලා අයින් කර ගන්න ඕන. මොකද මේකම බැද ගන්න නිසා. ඉතින් හතු කියන්නේ ගොඩක් ගුණදායක කෑමක්. දියවැඩියා රෝගීන්ට, හෘද රෝගීන්ට, ඒ වගේම පිළිකා මැඩලන්න, තව ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න ආදී රෝග රැසකට ගොඩාක් හොඳ කෑමක් තමයි මේ හතු කියන්නේ. ඉතින් අපි බලමු මම අද මේ හතු ඩෙවල් එක හදාගන්න විදිහ. මේ විදිහට හොඳට සෝදලා පිරිසිදු කරගෙන වතුර හොඳින් මිරිකලා ඉවත් කරගන්න ඕන. බිම්මල් එක සාමාන්‍ය කෑලි වලට කඩා ගන්න ඕන. ගොඩාක් පුංචිවට කඩා ගන්න එපා. මොකද මේක බදින නිසා මේ විදිහට පුංචි කෑලි වලට කඩා ගන්න ඕන. මම දැන් මේ කඩාගත්ත බිම්මල් ටිකට එකතු කරනවා ලුණු කුඩු ස්වල්පයක්, ඒ වගේම කහ කුඩු තේ හැඳි භාගයක්, මිරිස් කුඩු තේ හැන්දක්, තුන පහ කුඩු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. මේක බෙද ගන්න මම කෝන් ෆ්ලවර් එකතු කරගන්නවා. කෝන් ෆ්ලවර් නැත්තම් ඔයාලට පුළුවන් මේකට පාන් පිටි එකතු කරගන්න. ඒ වගේම බිත්තරයක් කඩලා එකතු කරගන්නත් පුළුවන්. මම බිත්තර එකතු කරගත්තේ නැහැ. මම වැඩිපුර කෝන් ෆ්ලවර් ටිකක් තමයි මේක බෙද ගන්න එකතු කරගත්තේ. මේ විදියට හොඳට මේ ටික කලවම් කරගන්න ඕන. මේ බිම්මල් එක හදාගන්න ඩෙවල් එකට අවශ්‍ය ද්‍රව්‍ය තමයි මාළු මිරිස්, ලුණු, තක්කාලි, අම්මිරිස්, සුදු ලුණු, ඉඟුරු. සාමාන්‍යයෙන් චිකන් ඩෙවල් එකක් හදාගන්න අපි ගන්න අමුද්‍රව්‍ය ටිකම තමයි මේකටත් අරගන්නේ. ඉඟුරු, සුදු ලුණු හොඳට කොටලා අරගන්න ඕනේ. හොඳට පේස්ට් එකක් විදියට. එතකොට තමයි මේක ගොඩක් රස විදියට තියෙන්නේ. මම මේ විදියට වංගෙඩියේ කොටලා අරගන්නවා ඉඟුරු, සුදු ලුණු ටික. අපි දැන් ඩෙවල් එක හදාගමු. ආයෙත් මම මතක් කරනවා ගත්ත දේවල්. ලුණු ගෙඩියක්, එතකොට ඉඟුරු, සුදු ලුණු, මම ලීක්ස් කොළ ටිකකුත් අරන් තියෙනවා. ඒ වගේම මාළු මිරිස්, තක්කාලි, අම්මිරිස්. දැන් චාත්තියක් ලිපේ තියලා මේ විදිහට තේ ටික රත් වුණාට පස්සේ අපි හදාගත්ත බිම්මල් ටික පොඩ එකතු කරලා රන්වන් පාට වනතේ පැද ගන්න ඕනේ. මේ විදිහට පොඩ්ඩක් ඒට මේට කලවම් කරලා මේකේ පාට කහ පාටක් එක රන්වන් පාටක් වුණාම ලිපෙන් අයින් කරගන්න ඕනේ. මේ විදිහ තමයි මම බෙදගත්නේ. හොඳ ක්‍රිස්පි ගතියට තියෙනවා මේක බෙදගත්තට පස්සේ. මම දැන් බිම්මල් ටික ඔක්කොම බෙදගෙන ඉවරයි. මම බෙදගත්ත බිම්මල් ටික තමයි ඔය තියෙන්නේ. දැන් අපි ඩෙවල් එක හදාගමු. පෑන් එකක් ලිපේ තියෙන. මුලින්ම ඒකට තෙල් ටික රත් වුණාට පස්සේ ඉඟුරු, සුදු ලුණු පේස්ට් එක හොඳට මේකේ රන්වන් පාට වෙනතෙක් බෙද ගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට එකතු කර ගන්නවා කෑලි මිරිස් මේ සැහැන්දක් විතර. ඒ වගේම තක්කාලි සෝස් එකතු කර ගන්නවා. මෙතනදී කියන්න ඕන සෝයා සෝස් තියෙනවා නම් එකතු කරගන්න. මට තිබුණේ නැහැ, ගෙදර ඉවර වෙලා තිබ්බේ. නිසා මම එකතු කරගත්තේ නැහැ. ඊට පස්සේ කපාගත්ත ලුණු, තක්කාලි, මාළු මිරිස් ටික, අම්මිරිස් ටික එකතු කරලා පොඩ්ඩක් විතර තැම්බෙන්න එහෙට මෙහෙට කලවම් කරගන්න ඕනේ.
ලුණු කුඩු ස්වල්පයකුත් රස අනුව මේ වෙලාවේ එකතු කරගන්න පුළුවන්. මේ විදිහට මාළු මිරිස් ටික චුට්ටක් විතර තැඹුණාට පස්සේ අපි බැදගත්ත බිම් මල් ටික මේකට එකතු කරගන්න ඕනේ. බිම් මල් ටික එකතු කරලා හොඳට දෙපැත්ත කලවම් කරගෙන ලිෆ් ඔෆ් කරගන්න ඕනේ. මේ විදිහට තමයි මම මගේ බිම් මල් ඩෙවල් එක හදාගත්තේ. ඉතින් ඊට පස්සේ ලීස් ටික එකතු කරගන්න ඕන. ලීස් වලින් අලුත් ලස්සනක් එනවා. ඒ වගේම ලීස් වලට වඩා ගොඩාක් හොඳයි මේකට ලුණු කොළ එකතු කරගන්න තිබුණා නම්. මම නම් ඉතින් ලීස් එකතු කරගත්තේ. ඔයාලා හදනකොට ලුණු කොළ එකතු කරගන්න. මේ මම හදාගත්ත බිම් මල් ඩෙවල් එක. ඉතින් ඔයාලා මේ වගේ බිම් මල් පැකට් එකක් ගෙනාවාම බිම් මල් කරි එකක් හදන්න නැතුව බිම් මල් ඩෙවල් එකක් හදලා බලන්න. ඇත්තටම ගොඩාක් රසමසුස කෑම